දැන් මම කියපු වෙලාවෙත් එක තරුණයෙකුත් කිව්වා. දිනේෂ් අයියා අපිට ඉඩම් දීලා කිව්වා තියෙන්නේ. මං අදත් තේල් මල්ලිට කතා කරනකොට ඉඩම් නම් තාම නැහැ. ඔයාද? හරිනේ. හරි. ඒ ඉන්නවා. මෙතන හිටියට වැඩක් නෑ රැම්බෝ වගේ. ඒ කියලා ඉඩම් ටික දෙන්න. අපේ තාත්තාගෙන් අහුවොත් මං කියන්නම්. හැබැයි ඉතින් මේ ඉතුරු ටික මගෙන් අවශ්‍ය ගන්න එපා. ගරු සභාපතිතුමනි ඔය පේනවනේ මාලිමාවේ මේ මල් පැල. මල් පැල ගහන් ගිහලා නාය ගිහිල්ලා අන්න යනවා. කොහෙද ගමයට බොරු කියලා අර මිනිස්සු අමාරු වැටිලා. දැන් ගමේ ආයනවා ඒ කට්ටිය කිව්වලු ලිඩන් හොයාගෙන නේ. ඒකෙන් ජනතාව අසරණකම් මහා ගම්වතුරකට ජනතාව ගහ යනකම් බලන් ඉඳලා. දැන් පහුගිය සතියේ කුණාටුවක් එනවා කියලා පෑම් පෑට SMS එව්වා. පෑම් පෑට එව්වා. හැබැයි එදා SMS එක ආවේ නැත්තේ ඇයි? එදා නිලධාරිය ඇවිල්ලා ආණ්ඩුවට කිව්වම ක්‍රියාත්මක වුණේ නැත්තේ ඇයි? එදා නායනකම් ගම්වතුර ඇවිල්ලා නගර පිටින් විනාශ වෙලා යනකම් බලන් හිටියයි. ඊට පස්සේ කියන අපි එළි වෙනකන් නිදි මරාගෙන මිනිස්සු බේරගත්තලු. නිදි මරුවා නෙවෙයි එළි වෙනකන් නිින්ද ගියේ නෑ කරපු වැඩේට. එළි වෙනකන් නිින්ද ගියේ නෑ. හැබැයි එළි වෙනකන් නිදි මරාගෙන ජනතාවට සේවය කරාලු. කරන්න ඕනේ. ඡන්ද ගත්තා නම්. හැබැයි දැන් ගරු සභාපතිතුමනි අපි ඉල්ලලා තියෙනවා තේරීම් කාරක සභාව. සිලෙක්ට් කමිටි එක. දැන් අනුමත වුණා. හැබැයි ඉතින් ඕකටත් පුළුවන් නම් අර කන්ටේනර් සම්බන්ධයෙන් වගේ කරු සභාපතිතුමිය දැන් කන්ටේනර් වලට අපි 322කට තේරීම් කාරක සභාවක් ඉල්ලුවම අධිකරණ ඇමතිවරයා සභාපති කරා වරාය ඇමතිවරයාක් දැම්මා පොලිසිය බාල ඇමතිවරයාක් දැම්මා හරිනේ හොරාගෙන් පේන අහනවා වගේ දැන් ඉතින් මේකටත් පුළුවන් නම් කාලගුණ දෙපාර්තමේන්තුවේ බාර රාජ්‍ය ඇමතිවරයයි මහවැලියේ වාරිමාර්ගයේ බාර ඇමතිවරයයි පරිසර ඇමතිවරයයි කමිටුවට දාන්න දාලා කියන්න මේ තුන් දෙනාගෙන් කවුද වක්කෙන් පහර ඇරියේ කියලා හොයන්න කියලා එතකොට හරි තේන්ද කරු කතානායකතුමාට කියන්න කරුණා කළා මේ කාරණා දිහා විවෘත මනසකින් බලන්න කියලා මේ දේශපාලන කෝණයෙන් බලලා හැමතිස්සෙම එක තැනකට ලඝු කරන්න උත්සාහ කරන්නේ නැතුව